බලාපොරොත්තුවේ ආලෝකය අල්ලගන්න තමයි අපි මේ දරන උත්සාහයේ අවසානයේ අපේ බලාපොරොත්තුව. ජේසු පිහිටයි. ඒ බලාපොරොත්තුවේ ආලෝකය අල්ලගන්න නම් අපි දෙයක් අල්ලගන්න හැමතිස්සෙම අල්ලගෙන ඉන්න දෙයක් අපිට අතහරින්න වෙනවා. එහෙම නැති වුණොත් අපිට අලුත් දේ අල්ලගන්න බැරි වෙනවා. මේ නත්තලෙත් ඒ විදිහටම පළවෙනි නත්තලෙත් ගොඩක් අය අල්ලගෙන හිටපු දේවල් අතහැරලා අලුත් දෙයක් අල්ලගන්නට ලෑස්ති වුණා. මරියත් නාසරෙත් වල තරුණියක් විදිහට ලස්සන්ට එයා ජීවිතේ ගත කරගෙන හිටියා. එයා කෙනෙක්ට බිරිඳක් වෙන ඒ හීනය අල්ලගෙන හිටියා. හැබැයි ඔන්න දෙවියන් වහන්සේක පාර පාත් කරන මේ අලුත් හීනයත් එක්ක මරියට උනා තෝරා ගැනීමක් කරන්න. මම අල්ලගෙන ඉන්න ජුසේගේ නෝනා වෙලා මටයි ජුසේටයි දාව දරුවෙක් උපද්දවගෙන මේ විදිහට ඉන්නවද? එහෙම නැත්නම් දෙවියන් වහන්සේ දැන් මට දෙන මේ අලුත් හීනය අලුත් බලාපොරොත්තු මම අල්ල ගන්නවද? දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු අල්ලගත්ත මරියා. ඒකට එයා ඔන්න අත හැරියා. එයාගේ තිබ්බ ඒ බලාපොරොත්තුවේ හීනය. ජුසේටත් ඒ දෙයමයි වුණේ. ජුසේත් අතහරින්න හිටියා. කාවද? මරියව. හොර රහස්‍ය අතහැරලා කිසිම දෙයක් නොවුණු ගානට මේ නාසරෙත් වලින් පැනලා යන්න හිටියා. හැබැයි ඔන්න දෙවියන් වහන්සේ තෝර ගැනීමක් දෙනවා. ඔයා ඒ විදිහට මරියවත් අතහැරලා මේ ගමත් අතහැරලා ඔයාගේ වඩුමඩුවත් අතහැරලා යන්න යනවද? එහෙම නැත්තම් මේ හැම දෙයක්ම අල්ලගෙන ආයමත් අලුත් කෙනෙක් විදිහට මරියාගේ සැමියා වුණාට සුරකිපියෙක් වෙන ඒ හීනේ අල්ල ගන්නවද කියලා. ඔන්න ජුසේ මොකද කරේ? සුරකිපියෙක් කියන හීනය අල්ලගන්න මරියාගේ සැමියෙක් වෙලා මරියටයි මටයි දාව දරුවෙක් කියන හීනය ඔන්න අතහැරියා. මේ කාගේ හීනද මේ දෙන්නම අල්ලගත්තේ? මේ දෙන්නම අල්ලගත්තේ දෙවියන් වහන්සේගේ හීනය. දෙවියන් වහන්සේගේ හීනය අල්ලගන්න අපි හදද්දී අපිට අතහරින්න වෙනවා අපේ හීනය. අපේ හීනය. අපේ හීනයට අපි කැමතියි. අපේ හීනෙට තමයි අපි වැඩ කරගෙන යන්නේ. ඒ මගේ කැමැත්ත, ඒ මගේ ආසාව, ඒ මගේ ඕනකම. මරියටත් ජුසේටත් ඒ වගේ ලොකු ආසාවල් ඕනකම් හැම දෙයක්ම තිබ්බා. හැබැයි දෙවියන් වහන්සේගේ හීනය අල්ලගත්ත ගමන් මොකද වුනේ? ඒ අයගේ ජීවිත ස්ථීර වුණා. ඒකනේ අදත් අපි පළවෙනි නත්තලේ වගේම අවුරුදු 2025කට පස්සෙත් දේව අම්මව අරගෙන ඉන්නේ. ජුසේ තුමාව අරගෙන ඉන්නේ. ඒ අය අරගෙන ඉන්නේ. ඒ අය අතහැරලා එයාලගේ හීන අල්ලගත්ත හින්දා දෙවියන් වහන්සේගේ හීන. දෙවියන් වහන්සේගේ හීන කවදාවත් මැකිලා යන්නේ නැහැ. කවදාවත් හේදිලා යන්නේ නැහැ. කාටවත් ඒවා කුරුටු ගාලා දාන්න බෑ. කාටවත් ඒවා මකන්න බෑ. ඒවා උන්වහන්සේගේ ස්ථීර හීන. මේ නත්තලෙත් ඔයාට ගොඩාක් ආසාවල් ඇති. ඔයාට ගොඩාක් හීන ඇති. ඔයාට ගොඩක් ලස්සන දේවල් අල්ලගන්න ඕන වෙලා ඇති. හැබැයි මුලින්ම හිතන්න මගේ මේ අල්ලගන්න ඕන දේද දෙවියන් වහන්සේට මා කෙරෙන් අල්ලගන්නට ඕන. මං අල්ලගන්න ඕන දේද? මං කැමති දේ විතරමද මම අල්ලගෙන ඉන්නට ඕන? සමහර වෙලාවට දෙවියන් වහන්සේට ඕන ඔයා ඒක අල්ලගන්න එක නෙමෙයි. දෙවියන් වහන්සේට ඕන ඔයා ස්ථීර දෙයක් අල්ලගන්න එක. ඒ අල්ලගන්න ඔයාගේ හීනය වෙනස් කරන්න දෙවියන් වහන්සේ මේ කාලේ දේවල් ලෑස්ති කරලා දෙයි. මරියා ජුසෙත් තෝර ගැනීමකදී එයාලා අල්ලගත්තා දෙවියන් වහන්සේගේ දේ. අතහැරියා එයාලගේ දේ. මේ බලාපොරොත්තු ආලෝකයට යන්න එහෙනම් අපිටත් වෙනවා මේ නත්තලේදී මේ ආගමන කාලයේදී අතහරින්න අපේ ආස දේවල්, අපේ කැමති දේවල්, අපේ විතරක් හීන
අපි ඒ හීන මකමු. අපි මකලා දෙවියන් වහන්සේගේ සදා නොවෙනස් වෙන ඒ ලස්සන හීනය අල්ලගන්න අපි උත්සාහ කරමු.